Hi, welcome back to Mali's Kitchen YouTube channel. ඉතින් ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතෙනවා. ඉතින් ඔන්න මම අද ගෙනාවා ගමේ විදිහට රස කෑම වේලක් හදාගන්න විදිහක්. ඉතින් මේ දවස්වල මම ඔයාලට වීඩියෝ ගෙනාවේ මගේ ඩේ ලයිෆ් එකේ දේවල්. ඉතින් මට හිතුණා අද දවසේ මම හදන කෑම වේලක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ දේවල් සතිය ගානේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔක්කොටම කලින් මම කියන්නම්කෝ අද මම මොනවද මේ හදන්න ලෑස්ති කරගන්නේ කියලා. ඉතින් චිකන් හදලා අල තෙල් දාලා කංකුම් තමයි මම අද හදාගන්න යන්නේ. ඉතින් මම මේ චිකන් එක අද හදන විදිහ ටිකක් වෙනස්. මම මේකේ ෂෝට් වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. හැබැයි ඉතින් සම්පූර්ණ වීඩියෝ මේක බැලුවොත් තමයි හදන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක අද හදන්නේ ඉස්සල්ලාම ලූණුයි සුදු ලූණුයි මම මේ බැද ගන්නවා. ඊටත් කලින් මම ඔයාලා දකින්න ඇති චිකන් එක හොඳට හොදලා එහෙම අරගෙන ඒකට ලුණු, ගම්මිරිස්, මිරිස් ඒ හැමදේම වගේ දාලා හොඳට අත ගාලා මම ඒක විනාඩි 10ක් 15ක් ආයෙත් ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් ඊට පස්සේ තමයි මේ කපාගත්තු සුදු ලූණු ටික මම මේ බෙද ගන්න යන්නේ. මේක රන්වන් පාට වෙනකල් ටිකක් බෙද ගන්න ඕනේ. ඉතින් හරි. ඒක බෙදෙනකන් මම මේ දැන් යන්නේ මේක වෙනම ආය හදා ගන්න ඕනේ. පොල් මිටක් විතර ඕනේ. මම මෙතන පොල් ටිකක් ගාලා අරගෙන තියෙනවා. ගොඩක් ඕනේ නැහැ. ඉතින් පොල් මිටක් විතර තිබ්බහම ඇති. ඒක අරගෙන මම මේක වෙනම බදිනවා. ඒකත් රන්වන් පාට වගේ වෙනකල් බෙදගත්තාම ඇති. ඉතින් අපි පුරුද්දට වගේ චිකන් එකක් ගෙදර හදනකොට හැමෝම වගේ ගොඩක් වෙලාවට කරන්නේ මමත් එහෙමයි. හැමෝම වගේ කරන දෙයක් තමයි එකම විදිහට තමයි හැමදාම මේ චිකන් එක හදන්නේ. ඒක ඉතින් අපි හැමෝම දන්න දෙයක් නිකන් තෙලට දැම්මා. වෙනසකට කියලා එක්ක සෝස් ටික සෝයා සෝස් ටිකක් තමයි එකතු කරන්නේ. ඉතින් මම අද මේ සෝයා සෝස්වත් කිසිම සෝස් වර්ගයක් රසකාරක මුකුත් දාන්න නැතුව තමයි මේ රස චිකන් එක හදාගන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ පොල් එකත් සාමාන්‍ය ගානට රන්වන් පාට වෙනකල් බෙදලා තියෙන්නේ. ඉතින් ලූණු එකත් බෙදලා තමයි දැන් තියෙන්නේ. ඒක නම් මම දැන් ලිප ඕෆ් කරලා තියෙන්නේ. මේ පොල් එකේ තව පොඩ්ඩක් ඔයාලට පේනවා ඇති සුදු පාටට තියෙනවා. ඉතින් ඒ ටිකත් චුට්ටක් රන්වන් පාට වෙනකල් තමයි මම මේ තියන්නේ. ඉතින් ඔය තියෙන්නේ රන්වන් පාටට හදාගත්තු ලූණු සුදු ලූණු එක. ඊට පස්සේ ඒක මම වෙනම කොටා ගන්නවා. ඔයාලට පුළුවන් ගලේ අඹරලා වුණත් ගන්න. මං ගාව ඒක නැති නිසා මම මේක වංගෙඩියට පොඩි වංගෙඩියට දාලා කොටා ගන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් පොල් ටිකයි ඒකට මම දානවා එනසාල්, එතකොට කරාඹු නැට්ටි, ඒ දේවල් ටිකත් කුළුබරු ටිකත් මේකටම දාලා කොටා ගන්න එක හොඳයි. නැත්තම් වෙනම දානවා නම් එහෙමත් පුළුවන්. හැබැයි මම මේකට ඒ දේවලුත් දාලා තමයි මේ කොටන්න හදන්නේ. ඒකට මම කරාඹු නැටි එනසාල් එකක් දෙන්නවා. ඊට පස්සේ මේක හොඳට කොටා ගන්න ඕනේ. හැමදාම එකම වගේ ඉතින් චිකන් කාලා එපා වෙලත් ඇතිනේ. මේ විදිහට පොඩ්ඩක් එක දවසක් හදලා බලන්න. මාර රසයි. මම මේකේ කාලා තියෙනවා. ඒක නිසා මට හිතුණා ඔයාලත් එක්කත් එක බෙදා ගන්න. මේ තියෙන්නේ පේස්ට් එක අපි දැන් හදාගත්තා. ඉතින් ගොඩක් කළු පාට වගේ චිකන් එක කන්න කැමති අයට නම් පුළුවන් මිරිස් එක වෙනම බැදලා ගන්න ඉස්සල්ලාම. මම නම් තක්කාලි ටික තෙලට දාලා ඒකට තමයි මේකට මේ ආයෙත් මිරිස් කුඩු දැම්මේ. එහෙම ලොකුවට කළු පාට වගේ කන්න කැමති අය ඉන්නවනම් වෙනම තක්කාලි දාන්න කලින් මිරිස් එක දාලා ඒක ටිකක් කළු කරලා ගන්නත් පුළුවන්.
මම චිකන් එකට දාලා තියෙනවා මේ ඉස්සෙල්ලා අර කලින් අනාගත්තනේ ඒක පොඩ්ඩක්. ඒකට මම දැම්මා 3-5 බැදපු 3-5. ඒ නිසා ටිකක් කළුවට එයි කියලා හිතුන නිසා මම ලොකුවට චිකන් එක කළු කරන්න ගියේ නැහැ. මොකද අන්තිමට ගම්මිරිසොත් දාන නිසා ඒක තුල ලොකුවට එනවනේ. ඒක නිසා ඔන්න ওই විදිහට තමයි මම හදන්නේ. ඉතින් කළු පාටට කැමති කෙනෙකුට අර විදිහට හදලා ගන්නත් පුළුවන්. ඔයාලා දකින්න ඇති මම මේකට ලූණු සුදු ලූණු එකතු කරේ නෑ. මොකද මම මේක වෙනම කොටාගත්ත පේස්ට් එක තියෙනවනේ මේ දාන්නේ පේස්ට් එක. ඊට කලින් චිකන් එක මම තෙලට දාලා ඒකට වතුර ටිකකුත් දාලා ඒ ඔක්කොම වුණාට පස්සේ මිරිස් එතකොට කරපිංචා රම්පේ මම මේකට එකතු කරාද කුරුඳු කොලක් දැම්මා. වෙනම කෑල්ලකුත් කුරුඳු පොතු කෑල්ලකුත් දැම්මා. ඊට පස්සේ ගොරක දැම්මා. ගොරක දාපුවම තවත් රස එනවා. මොකද ඇඹුල් රාගුත් එක්ක. ඉතින් ඒ දේවල් සේර ඒ හැමදේම වගේ මේකට මම දැන් එකතු කරගත්තා. ඉතින් ඒක ඔක්කොම කලවම් කරලා මේක පොඩි වෙලාවක් වහන්නේ නැතුව මම ඉස්සල්ලාම ටිකක් තැම්බෙන්න තිබ්බා. තැම්බෙන්න තියලා ඊට පස්සේ තමයි වැහුවේ. ඉතින් දැන් මම යන්නේ ඒක තැම්බෙනකන් ඔයාලට පේනවා ඇති මම කංකුල් එක හදාගන්න යන්නේ. ඉතින් මේක කඩෙන් ගන්නවා නම් අපි පොඩ්ඩක් මේක හොඳට හොදලා ගන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැනේ කොහොමද කියලා. ඒ නිසා මම මේ මුලින්ම කරේ ලුණු වතුරකට කොළ ටික කඩලා දාලා. මොකද ඒව හොඳට බලන්න ඕනේ පණුව එහෙම ඉන්නවා. ඒ හින්දා ඒව බලලා ඉවර වෙලා ලුණු වතුරකට දාලා විනාඩි 5ක් විතර තියලා හොඳට හොදලා තමයි ඒක ආයෙ මම ගත්තේ. ඉතින් ඒකටත් කපාගත්තු ලූණු මිරිස් ඒ හැමදේම දාලා මම වෙන උඹලකට ටිකකුත් දැම්මා. පොඩ්ඩක් තවත් රස වැඩි වෙන්නත් එක්ක. ඉතින් ඊට පස්සේ ඒකට කෑලි මිරිස් දාලා ලුණු ඒ හැමදේම දාලා මම මේකට එකතු කරනවා චිලි මේක මේ ස්වීට් චිලි සෝස් එක. ඉතින් ඒකෙනුත් ටිකක් දාලා ඒක හොඳට කලවම් කරලා ඊට පස්සේ ඒකට මම මේ හොදගත්තු කොළ ටික දානවා. දාලා මේක මේ තැම්බෙන්න ටිකක් තියෙන. ඒතකොට පොඩ්ඩක් වෙනවනේ. ඉතින් ඒ නිසා මම ලොකුවට මේක කපා ගත්තේ නැහැ. අතින් කඩලා ගත්ත ටික තමයි මේ තියෙන්නේ. පොඩියට කපන්න ගියේ නැහැ. ඉතින් පොඩියට කැපුවාම නිකන් මට හිතුණා නිකන් අමුතුයි වගේ කියලා. ඉතින් මම ඒක එහෙම කරේ නැහැ. ඒක කැමති විදිහකට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු කංකුන් එක ඩෙවල් එක විදිහට මම හැදුවේ. මේකට හොඳට තව රස වෙන්න මම උඹලකටත් එකතු කරලා තමයි මේ තියෙන්නේ. ඒකත් දැන් එන හැදිලා ඉවරයි. දැන් මම යන්නේ අල එක තෙල් දාන්න. ඉතින් අල එක නම් තැම්බිලා ඔක්කොම කරලා තිබ්බේ මම. ඒකට ලූණු මිරිස් රම්පේ කරපිංචා ඒව හැමදේම වගේ මම කපලා මේ තියෙන්නේ. කපලා ඒකට මම වෙනම මිරිස් පොඩි පොඩ්ඩක් කුඩු ටිකක් දාලා ඒක තමයි මම අබ දාලා තෙලට දැම්මේ. ඊට පස්සේ ඒකට කහ ටිකක් එකතු කරගන්නවා. ඒක එකතු කරලා මේකට කෑලි මිරිස් සාමාන්‍ය ගානට අපි කන ප්‍රමාණයකට දාලා ලුණු දාලා ඊට පස්සේ මම අලගෙඩි ටික සාමාන්‍ය පොඩියට කපලා තියෙන්නේ. ඉතින් ලුණු එක පොඩ්ඩක් හොඳට තැම්බුනහම තවත් රසයි. ඉතින් අපේ ගෙදර කට්ටිය කැමති ගොඩක් ලුණු එක තැම්බුනහම නෙමෙයි සාමාන්‍ය ගානට ලුණු එක තැම්බුනහම කන්න. ඉතින් මම අද මේ විදිහට සාමාන්‍ය ගානට ලුණු එක තැම්බෙන්න තියලා කපාගත්තු අල ටිකත් මේකට එකතු කරලා ඉතින් අල එක තෙල් දානවා. මේක සාමාන්‍ය දෙයක්. ඉතින් ගෙවල් වල උත්සව වලට වගේ ගොඩක් වෙලාවට මේ අල එක හදනවා. මේකටත් උඹලකට ටිකක් දැම්මනම් තවත් රසවත්. ඒත් මම දැම්මේ නැහැ මොකද නිවිතියකට දාපු නිසා. මේක ගොඩක් අය ඉතින් හදන්න දන්නවනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒකත් මං හදලා ඉවර කරේ. මේ තියෙන්නේ චිකන් එක. ලස්සනට තියෙනවා පාටත්. ඒ වගේම නිවිතියක එතකොට දැන් හදලා ඉවර කරගත්තු අල එක. ඉතින් ඕක තමයි මම අද හදපු මගේ මෙනු එක. ඉතින් ඔයාලට පේනවා ඇති. හරිම රසයි ඒ වගේම සුවඳයි. මම කියනවට එක දවසක් ඔයාලා මේ චිකන් එක හදලා බලන්න මේ විදිහට. හැමදාම එකම විදිහට කාලා එපා වෙලා නම් මේ විදිහට එකම එක දවසක් හදලා ගෙදර අයටත් කන්න දෙන්න. ඔයාලත් කන්න. ඉතින් මාරම රසයි. හැමදාම ඔයාලා මේ විදිහට හදලා කයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලත් කැමති වෙන්නේ නැති කියලා. ඉතින් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම අද මේක කරලා ඉවර වෙලා කැම ටික හදලා ඉවර වෙලා රසත් බැලුවා. මමත් හොඳටම බඩගින්නේ හිටියේ. ඉතින් ඒකත් කාලා රස බලලා මම දවල් කේක් එකක් හැදුවා. රිබන් කේක් එකක්.
ඉතින් ඒකත් මම ඔයාලට මේ වීඩියෝ එකටම ඇඩ් කරා. මේකෙත් ෂෝට් වීඩියෝ එකක් මම TikTok එකේ දාලා තියෙනවා. ඉතින් TikTok එකත් කවුරුත් තාම ෆලෝ කරලා නැත්නම් ඒකත් ෆලෝ කරගෙන යන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම්. ඉතින් මම කෑම කාලා ඒ ඔක්කොම ඉවර වෙලා තමා කේක් එක හදන්න ගියේ. ඒකටත් මම බඩු එහෙම ඔක්කොම ගෙනල්ලා තිබුණේ ගෙදර. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා බටර් ග්‍රෑම් 250යි, සීනි 250යි, පිටි 250යි. මේකට මම බේකින් පවුඩර් තේ හැඳි 2මාරක් දාලා 3 පාරක් හලලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ බිත්තර සුදු මදේම වෙනම ගහගෙන තියෙනවා, කහ මදේ මෙතන වෙනම තියෙනවා. බටර් එක නම් හොඳටම මෙල්ට් වෙලා තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. මේකට මම සීනි 250 එකතු කරලා ඒකත් හොඳට මේ කැට දිය වෙනකම් මික්ස් කරගන්නවා. මම අදත් මේකට මේ අරන් තියෙන්නේ ඇස්ට්‍රා ලූස් ගන්න පුළුවන් එක. අද හදන්නේ රිබන් කේක් එකක්. රිබන් කේක් එකට සාමාන්‍යයෙන් අපිට කැමති පාට දෙකක් දාන්න පුළුවන්. ඒත් ඉතින් අර ගොඩක් දුරට මේ අපි කොහෙන් හරි ගන්න ගියත් කඩේකින් හරි ඕර් එකක් දැම්මත් සාමාන්‍ය විදිහට අපිට රිබන් කේක් එක පාට දකින්න පුළුවන්. කොළ පාටයි රෝස පාටයි. ඉතින් ඒක අපි උනාට අපිට ගන්න පුළුවන් වෙන පාට වලින්. අපේ කැමැත්ත තමයි ඒක. ඉතින් ඒ වුණාට අද මම හදන්නේ මේ පාට දෙකින්ම තමයි. මේකේ සීනි ටික සාමාන්‍ය ගානට දැන් දිය වෙලා තියෙන්නේ. ඉතින් ඊටු ටිකත් අපි මේ දිය කරගන්න ඕනේ. ඒකට බිත්තර කහමද ටික ටික ඉතුරු මේ එකතු කරගන්න ඕනේ මේකට. මේකට මම මේ දැන් දාගන්නවා බිත්තර සුදු මදේ. මේකේ දැන් සීනි ටිකත් හොඳටම මේ දිය වෙලා තියෙන්නේ. ඉතින් චුට්ට චුට්ට මේ අපි අර හදාගත්තු පිටි එක මේකට දාලා කලවම් කරන්න ඕනේ. එකකුත් දාගන්නවා. පෙරවල එහෙම අර එන මේ සීනි ගඳ වගේ චුට්ටක් එනවනේ. ඒ දේවල් යන්න අපි වැනිලා දාගන්න. කැටියත් ලෑස්ති කරලා තියෙන්නේ. මේකට දැන් දාන්න ඕනේ එක පාටකින්. අපි මේක දෙපාරකට තමයි බේක් කරන්නේ. මේ එහෙනම් ඉස්සෙල්ලාම එකක් බේක් කරලිමු. මේකට මම කොළ පාට දාගන්නවා. මේ තද පාටක් නැතුව සාමාන්‍ය ටික ටික දාලා පාට හදාගමු. මේ තද පාටට ගන්නෙත් නැතුව ඒක නිකන් අඳුරු පාටයි වනේ. කොළ පාට එක මම ඉස්සෙල්ලාම දා ගන්නවා. දාලා මේක බේක් වෙන්න දානවා. ඊට පස්සේ තමයි මේ
oven එකට දෙකක් එකපාර දාන්න බෑ මොකද පොඩි oven එක නිසා දෙපාරට බේක් කරගන්න ඕන. මේක විනාඩි 45ක් ඉවර වුණාට පස්සේ අනිත් එක දානවා. කොළ පාට එක දාගත්තා. මම මේක දැන් oven එකට දානවා. මේක රෝස පාට. තව ටිකක් මෙතන ඉතුරු තියෙනවා. මේ ඒක බලමු. මේක දාලා මේකට වෙන පාටක් දාන්න. ඒකට වෙන පාටක් දැම්මේ නැහැ. ඒකත් රෝස පාටින්ම මම හදාගත්තා. ඉතින් මේක දැන් නිමෙල එහෙම තියෙන විනාඩි 45කට පස්සේ මම මේක එළියෙන් තියලා කූලින් ට්‍රේ එකකින් තියලා ඒක පොඩ්ඩක් රස්නේ යන්න ඉවර වෙලා මේක මම දැන් මේ හදන්නේ අයිසිං කරගන්න. ඉතින් රෝස පාට කේක් එක යටින් තියලා ඊට උඩින් තමා කොළ පාට එක තිබ්බේ. එක ගානට තියෙන්නත් එපා. ඒ නිසා පොඩ්ඩක් වටෙන් කපාගෙන මම ඒකත් අයින් කරගත්ත. පොඩ්ඩක් ලොකුවට තිබිච්ච නිසා මම ඔක්කොම කවර් කරගන්න තරම් අයිසින් එක මේව කරේ නැහැ. මොකද අයිසින් ගොඩක් ගන්න අපේ කට්ටිය කැමති නැහැ. ඒත් ඉතුරු වෙච්ච නිසා මම ඕක ඔයාලට අන්තිමට ඒක බලා ගන්න පුළුවන්. නිකන් ලාවට වගේ මේ වටේ ටික ගාලා ඉවර කරගත්තා. මොකද ගෙදර කන්න හදපු එකක් නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රිබන් කේක් එකත් මම අද හදලා ඉවර වුණේ. ඒ වගේම දවල්ට කෑම එකත් ඔයාලා දකින්න ඇති. ඉතින් ওই විදිහට ওই දේවල් හැමදේම වගේ අද දවසේ ඉවර වුණා. ඉතින් ওই තියෙන ලස්සනට මගේ රිබන් කේක් එක ඉතින් රෙසිපි එක ඕන නම් ඒකත් මම දෙන්නම්. පහලින් එකත් මම දාලා තියන්නම්. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.